මේ තමයි බරණැස ඉසිපතනාරාමය. මෙහිදී තමයි ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේගේ සාරා සංඝ කල්පලක්ෂයක් පුරපු පාරමී දම් සම්පූර්ණයට පත් වුණේ. කියන්නේ ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේ ඒ සුමේධ තාපසලා ඉන්න කාලේ බුද්ධහම් බෝධිස්සාමි මුත්තහම් මොචේ පරේ කියලා ප්‍රාර්ථනාවක් කරානේ. ඒ ප්‍රාර්ථනාවට අනුව බුදුරජාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේගේ අරමුණ උනේ අනිත් ලෝක සත්‍යයන් අත්තරන කරන එක. ඉතින් මෙතනදී තමයි උන්වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණේ. කියන්නේ පළවෙනි වතාවට උන්වහන්සේ ධර්ම දේශනාව කරන්න පටන් ගත්තේ උන්වහන්සේ ආරා සංකල්පලක්ෂයක් පාරමී පුරපු අනුව සම්මා සම්බුදු නැත්නම් රහත් භාවයෙන් හරි පසේ බුදු කෙරෙන් හරි ක්‍රමෙන් හරි උන්වහන්සේ නිවන් දකින්න තිබ්බා. එහෙම කරන්න තු උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි ධර්ම දේශනාව පැවැත්වුවේ මෙන්න මෙතන. ඒතකොට පළවෙනි වතාවට උන්වහන්සේගේ ශ්‍රාවක කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනි වතාවට ධර්මය අවබෝධ කරගත්තේදී මෙන්න මෙතන. ඉතින් ඒක සිහින් මේ අශෝක ධර්මාශෝක අධිරාජ්‍ය අශෝක කුලන පිහිටවල තියෙනවා මෙතන. මෙතන තමයි ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව පැවැත්වුවේ ධම්ම. මෙතන තමයි ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේ ඒ සාරා සංඝ කල්පලක්ෂයක් දුකසේ පාරමී දම් පුරා අවබෝධ කරගත්තා වූ ශ්‍රී සද්ධර්මය පළවෙනි වතාවට මේ ලෝකයාට මහා බ්‍රහ්මයාගේ හා සක්‍රිය ද්‍රවේන්ද්‍රයාගේ ආරාධනෙන් පළවෙනි වතාවට දේශනා කරන්නට පටන් ගත්ත තැන. එදා රැය ගත කළා. ඊට පස්සේ ධර්මපාල සමා යනවා. මෙතන තමයි ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරපු තැන. මේ සූත්‍රය අහලා තමයි පස්වග මහණුන් කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහානාම අසජී කියන භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා මහරහත් බවට පත් වුණේ. ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේ බරණැස ඉසිපතනාරාමේ වැඩ සිටිය සුගන්ධ කුටිය. ඉතින් මෙතන තමයි බුදුරන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රය දේශනා කරේ. හතන්දි පළමු ධර්ම දේශනා කරලා පස්සේ කාලෙක බුදුරන් වහන්සේ මිහින් සවැත් නුවර එතකොට රජගහ නුවර තැන්වල වැඩ ඉඳලා ආයි පස්සේ කාලෙක බුදුරන් වහන්සේ මෙහෙත් වස්සාන කාලය ගත කරා. ඒ ගත කරනකොට වැඩ සිටියේ බුදු කුටිය තමයි මේ තියෙන්නේ. මෙහෙදී ඉන්නකොට තමයි සත්‍ය විභංග සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. එතන තමයි ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේ වැඩ සිටියේ සුගන්ධ කුටිය. තමයි බුදුරන් වහන්සේ ධර්ම චක්‍රයේ පවත්වපු ස්ථානේ තියෙන්නේ. මෙතන තමයි බුදුරන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරපු තැන තියෙන්නේ. මෙතන තමයි බුදුරන් වහන්සේගේ සුගන්ධ කුටිය තියෙන්නේ. අතට තමයි අශෝක කුළුණ තියෙන්නේ. තමයි ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේ ධම්මචක්ක සූත්‍රය දේශනා කරේ. මෙතන ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේ වැඩ ඉන්න මූලගන්ධ කුටිය. අතන අනාථ ලක්ෂණ සූත්‍රය දේශනා කරපු තැන. මෙතන තමයි ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේට යසකුල පුත්‍රයාව හම්බෙච්ච ස්ථානය. යසකුල පුත්‍රයා ගිහිගේ කලකිරලා යනකොට ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේ මෙතෙන් තමයි කතා කරලා යසකුල පුත්‍රයාට කතා කරලා ඒ ධර්ම දේශනා කරන්නට යෙදුනේ.